Welcome to ITV LK. ආයිබෝවන් වණක්කම් good morning. අසිරිමත් වූ මහනුවර නගරේ ශ්‍රී දළදා වන්දනාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව අපි පිළිගන්නවා. ඒ වගේම අපි ඔබට ප්‍රාර්ථනාවක් කරනවා මේ දළදා වන්දනාවත් එක්ක ඔබ මේ මහනුවර නගරයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඔබට ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරලා ඔබට නිරෝගීව කරදරයකින් තොරව මේ නගරයෙන් නික්මිලා ඔබට ගෙවල් දොරවල් බලා යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මහනුවර නගරය දිහා බැලුවම මහනුවර නගරය ඊටාම විශිෂ්ට වූ ලස්සනකින් යුක්ත නගරයක්. ඉතින් මේ නගරයට ප්‍රවිෂ්ඨ වුණාම බොහොම සිත සැහැල්ලු වෙනවා. ඒ වගේම දළදා වහන්සේ වැඩ සිටින පරිසරය දැක්කම අපිට සිත පැහැදෙනවා. ඉතින් මේ දළදා වහන්සේගේ අසිරිමත් වූ බව අද අපිට පේනවා. විශාල ජන ගඟක් මේ මහනුවර නගරයට එක්රොක් වෙමින් පවතිනවා. ඉතින් අපි මේ දළදා වහන්සේගේ මෙවැනි අනුහසක් අපි දැකපු අවස්ථාවන් කීපයක් තියෙනවා. නමුත් මෙවර ඊට වඩා අපිට මේ අසිරියක් අපිට දකින්න පුළුවන් මහනුවර නගරය පුරා. ඒ වගේම මේ නගර ඒකාබද්ධ කරමින් දීර්ඝ වශයෙන් පෝලිං ඇති වෙලා ජන ගඟක් මේ අවස්ථාවේදී මහනුවර නගරයට දින කීපයක් තිස්සේ පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ සජීවී චරිතය අපි කියවලා තියෙන්නේ වෙනත් ඓතිහාසික ග්‍රන්ථවල. අපි කියමු දළදා වරුණ, ඒ වගේම දාඨා වංශය වගේ පොත්වල දළදා වහන්සේ පිළිබඳ අපි අහලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තම උන්වහන්සේගේ චරිතය අපි දකින්නේ කතාවල. උන්වහන්සේ බැහැ දකින්නට, උන්වහන්සේගේ ශ්‍රී දේහය දකින්නට, ඒ අසිරිමත් වූ බුද්ධ ශරීරය දැක ගන්නට මිනිස්සු සුවහසක් මිනිස්සු රොද මැදපු ආකාරය අපි පොත්වල දැකලා තියෙනවා. නමුත් අපි ඒක ඊට වඩා මේ මහනුවර නගරය දිහා බැලුවම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ කොටසක් ඒ වාම දළදා වහන්සේ වැඳ පුදා ගන්නට මේ මහා ජන ගඟක් ගැලීම මහා අසිරිමත් සිදුවීමක්. ඉතින් මේ අසිරිමත් සිදුවීමත් එක්ක මහනුවර නගරයේ ඉන්න මිනිස්සු ජනතාවගේ අසිරිමත් භාවයක් දක්නට ලැබෙනවා. අපේ අධ්‍යාපන කලාපය, පාසල්වල විද්‍යාල්පතිවරු, ළමයි මේ සියලු දෙනාම රොද්ද මැදගෙන මේ අලුතෙන් මේ නගරයට ප්‍රවේශ වෙන මේ බැතිමතුන් වෙනුවෙන් සහ සංග්‍රහ කරන්නට, ඔවුන්ට අඩුපාඩුවක් නොකර ඔවුන් රැකබලා ගන්නට ඔවුන් සැදී පැහැදී බලාගෙන ඉන්නවා. සමහර අයට තමන්ගේ ව්‍යාපාර කටයුතු, රාජකාරී කටයුතු මේවා අමතක කරලා මේ දළදා වහන්සේ වැඳ පුදා ගන්නට පැමිණෙන ජනතාව වෙනුවෙන් ඔවුන් විශාල කැපකිරීමක් කරනවා. ඔවුන් දාන ආදී කුසල කර්මයන් සිදු කරනවා. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුන් වහන්සේ දැක්කම උන්වහන්සේගේ ශරීරයේ අසිරිමත් වූ ශරීරය දැක්කම උන්වහන්සේ කෙරේ පැහැදිලා සියලු ධනය පූජා කරපු කතා අපි අහලා තියෙනවා. ඒ වගේ තමයි මේ දළදා ප්‍රදර්ශනයේදීත් දළදා වන්දනාවේදීත් මිනිස්සු විශාල වශයෙන් දාන ආදී කුසල කර්මයන් කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ බුද්ධ චරිතයේ එන කතාවල තියෙනවා පූර්වාරාමයේ හදපු ආකාරය. බුදුරජාණන් වහන්සේ දැකලා සිත් පැහැදිලා පූර්වාරාමයේ හදපු ඒ වියදම් පිළිබඳ සඳහන් වෙනවා පොත්වල. ඒ වගේම අනේ පිටුසිතුමා ජේතවනාරාමය නිර්මාණය කරපු ආකාරය. ඉතින් මේ අසිරිමත් වූ බුද්ධ චරිතයෙන් මේ වගේ දේවල් අපිට තියෙනවා නම් මේ වාම දළදා වහන්සේගේ අසිරිය අපට පේනවා. මේක අපේ බෞද්ධ උරුමයක්ම පමණක් නෙවෙයි කියලා අපට සක්සුදස්සි පැහැදිලි වෙනවා. මේ අපේ රටේ මේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම්, ද්‍රවිඩ, ඒ වගේම කිතුණු, කතෝලික මේ සියලු දෙනා ඒකනාසී වෙලා මේ අපේ නගරයට ප්‍රවේශ වෙන මිනිස්සු රැකබලා ගන්නවා. ඔවුන්ට උදව් කරනවා, උපකාර කරනවා. ඉතින් මේ දළදා වහන්සේගේ තවත් අසිරියක් තමයි මේ එන ජනතාවගේ එන ප්‍රකාශවල තියෙනවා. ඔවුන්ට වෙහෙසක් දැනෙන්න දින ගණනාවක් එකතැන ඉඳගෙන ඔවුන් ඉතා ඒ වෙහෙස නොතකා ඉවසීමෙන් දරා ගැනීමෙන් යුක්තව මේ දළදා වහන්සේ වඳිනවා. ඉතින් ඒ දළදා වහන්සේගේ අසිරිය ගැන අද පොතක් ලිව්වොත් එහෙම තව අවුරුදු 50කින් විතර එහාට ගියාම මිනිසුන් විශ්වාස කරන්නේ නැති වේවි. මේ මහනුවර නගරයට මේ ඒ පැත්තෙන් කටුගස්තොට පාලම එහා ඉක්මවා ගිය, මේ පැත්තෙන් අම්පිටිය නගරයේ ඉක්මවා ගිය විචාර දීර්ඝ ජන ගඟක් මේ නගරයට ගලාගෙන ආවද කියලා පොත්වල ලියලා තව අවුරුදු 50කින් කියවුවොත් මිනිස්සු විශ්වාස කරන්නේ නැති වේවි. නමුත් අන්න ඒ වගේ තමයි අතීතයේ පොත්වල සාහිත්‍ය ග්‍රන්ථවල ලියලා තියෙන්නේ බුදුන් වහන්සේ සමීපයට පැමිණෙච්ච සුවහසක් ජනතාව, සුවහසෝදහසක් දෙනා එකවර නිවන් දැකපු කතා අපි අහලා තියෙනවා.
සිරි දළදා වන්දනාවත් එක්ක අපේ කලාපේ විදුහල්පතිවරු ළමයි සමග කොහොමද මේකට දායකත්වය දැක්වේ කියන එක අපි අහලා බලමු අපේ බෙරවස්ත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නන්දතිලක ගමගේ මැතිතුමා. 2025 වර්ෂයේ ශ්‍රී දළදා ප්‍රදර්ශනයට සමගාමීව මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලය විසින් සකස් කරනු ලැබූ සංවිධානය කරනු ලැබූ ප්‍රජා සත්කාරක වැඩසටහන සහ දානමය වැඩසටහන ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් 2025 අප්‍රේල් මාසයේ 18 වෙනි දින සිට අද දින දක්වා නොකඩවා පවත්වනු ලබනවා. මහනුවර කලාප කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ සංකල්පයකට අනුව සියලුම කලාපය තුළ පවත්නා ජාතික පාසල් සහ පළාත් සභා පාසල් සම්බන්ධීකරණය කරගනිමින් ප්‍රදේශයට පැමිණෙන සියලුම බැතිමතුන් විසින් බැහැර කරනු ලබන කසල විධිමත්ව කළමනාකරණය කරමින් නිර්සිස බැහැර කිරීමේ කාර්ය සහ පිපාසාවෙන් පෙළෙන බැතිමතුන් සඳහා වන දානමය සපයාදීම් කටයුතු අප විසින් සිදු කරනු ලබනවා. මේ සඳහා මහනුවර කලාපයේ සියලුම පාසල්වල විදුහල්පති මහත්මීන් ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුදරුවන් විසින් මේ කාර්ය සිදු කරනු ලබනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන්ට අනුකූලව මහනුවර නගර සභාව සමග ඒකාත්මක වෙමින් මේ කාර්ය තවදුරටත් විධිමත්ව සංවිධානය වී පවතිනවා. ශ්‍රී දළදා වන්දනාව පැවැත්වෙන අතරේ අපේ පාසලේ දරුවන්ගේ දායකත්වය කෙසේද කියලා අපි දැනගන්න අපි බෙරවස්ත විද්‍යාලයේ අපේ මාධ්‍ය ඒකකයේ නියෝජනය කරමින් පැමිණි තරුක සෙනල් දරුවාට අපි ආරාධනා කරනවා පිළිබඳ අදහසක් දක්වන්න. 2025 වර්ෂයේ සිරි දළදා දැක්ම සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ සියලුම අපද්‍රව්‍ය මහනුවර නගර සභාව හා එක්ව කසල බඳුන් සඳහා අප ක්‍රමවත්ව එය සිදු කරනවා. ලෝතර බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී වාම දළදා වන්දනාවට පැමිණි ජනතාවට කරන සත්කාරයන්ගේ එක් උදාහරණයක් තමයි මේ මානව සංහිඳියාව කියන එක. මානව සංහිඳියාව පිළිබඳව අපිට හොඳම උදාහරණය තමයි අපේ සෙල්ලදරේ මහත්මියගෙන් අපි විමසලා බලමු. එතුමිය අපේ කලාප කාර්යාලයේ ගුරු උපදේශිකාතුමියක්. අපි ඔබතුමිය කියන්න බලන්න මේ දළදා ප්‍රදර්ශනය සඳහා නැත්නම් මේ දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් සඳහා ඔබ මේ හින්දු භක්තිකයෙක් හැටියට ඔබ කොහොමගේ උදව්වද අපිට සිද්ධ කරේ කියලා විස්තරයක් දුන්නොත්. අපේ දායකත්වයේ මේ කලාපේ අපට පාසල්වල මහනුවර පාසල්වල අපිට ලැබුණ ද්‍රව්‍ය අපි ස්පෙෂලි මේ කඩල අපි දැනට අපි දවසකට පළවෙනි දවසේ විතරක් අපි 9500කට වැඩිය කඩල තම්බලා නිකුත් කරා. අපිට ඒකට ලොකු දායකත්වයක් හම්බුණා. අපේ මේ ඉන්න හමුදා සෙබළු අපි 8 දෙනෙක් ගෙන්න ගත්තා. මේජර් ජෙනරල් උපුල් කොඩිතුවක්කු තුමාගේ මේකෙන් මේගොල්ලන් අපිට ලැබුණේ ශ්‍රී ලංකා රයිෆල් කෝ කියන ඒ ආමිකේ සෙක්ෂන් එකෙන් අපි දැන් මේ මුළු කලාපෙම ගුරු උපදේශ කළා සම්පත් පුද්ගල කළා අපේ මේ ඉන්න මේ කොඩිතුවක්කුවේ ඉඳලා මේ අපේ රියදුරු මහත්තයා විජේ ඉඳලා මේ ඔක්කොමලා මේ ඉන්න අපේ දෙමළ ඔෆිසර්ස්ලා මේ සිංහල ඔක්කොමලාම මේ ඉන්නේ මේගොල්ලන් තමයි අපිට හම්බෙච්ච ලොකුම උදව්ව කියන්න ඕනේ. මේ විජේරත්න මෙයාගේ ලීඩර්ෂිප් එකෙන් තමයි අපිට මේ කරේ. අපි ඈත තව වැඩ කරන කට්ටිය ඉන්නවා. අපි ගිහිල්ලා බලමු මේ කට්ටිය දායකත්වයෙන් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා වැඩ කරන කට්ටියව අපි බලමු.
අධ්‍යාපන කලාපය සහ විදුහල්වල විදුහල්පතිවරු දරුවෝ එකතු වෙලා මේ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ඔවුන් යහුසුලුව මේ ක්‍රියාත්මක වෙන ආකාරය. ඔවුන් දිවා රාත්‍රී වේසිලා මේ කඩල තම්බලා පැකට් කරලා ඔවුන් බෙදාහරින්න යන දරණ උත්සාහය තමයි ඔබට මේ දකින්න ලැබෙන්නේ. විදුහල්පතිවරු දරුවන් එක්ක එකතු වෙලා මේ කරන සත්කාරය පිළිබඳ මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න මම ආරාධනා කරනවා මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ තිරෝන් සහ චානුකට ඉදිරියට අරගෙන යන්නට කියලා. සුබ ලෙස සිළු දෙනා 16 වසරකට පසු සිදුවන 2025 දළදා දැක්මේ ප්‍රජා සත්කාරය වෙනුවෙන් මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු ඔවුන්ගේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබන්නේ ඔබට තව ස්වල්ප මොහොතකින් බලා ගන්න පුළුවන්. මහනුවර අධ්‍යාපන කලාපය විසින් මේ අවුරින් කඩල දන්සල දිස්වන වගේ පෙන්නේ. දළදා දැකීමේ තවත් අධීරක් ලෙස කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පවත්වන කසල රැස් කිරීමේ මහඟු ප්‍රජා සත්කාරයටයි අපි මේ සම්බන්ධව සිටින්නේ. කලාප අධ්‍යාපන කාර්යාලය විසින් අපි කලින් කිව්වා වගේම සමගාමීව පවත්වනු ලබන ප්‍රජා සත්කාරයක් වශයෙන් ඔබට මේ දිස්වන්නේ බැතිමතුන්ගේ ඉවතන කසල රැස් කිරීමේ අවස්ථාවේ. ඉතින් අපි ඔබටත් මතක් කරනවා ඔබ රැගෙන යන කසල ඔබ රැගෙන යන්න. මොකද මේ මහනුවර නගරයේ අසිරියේ පවත්වාගෙන යන්න පුළුවන්. එතකොටයි. ඉතින් අපි අවස්ථාව ලබා දෙනවා මහනුවර අධ්‍යාපන කාර්යාලයේ ප්‍රජා සත්කාර ඒකකයේ සම්බන්ධීකරණ මහත්මියට. මම සන්ධ්‍යා සුජීවනි මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සියලුම පාසල් ඒකාබද්ධ කරගනිමින් මහනුවර නගර සභාව හා එක්ව මේ බැතිමතුන් විසින් ඉවසලා යන සියලුම කසල ක්‍රමවත් ආකාරයෙන් බැහැර කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හා දායක වන්නේ අපේ මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල්වල සියලු සිසු දරුවන්. ඒවා නිසි ආකාරයට ප්ලාස්ටික් පොලිතීන් ලෙස වෙන්කර ඒවා ඒ ආකාරයට මහනුවර මහනගර සභාවට බාර දෙමින් මෙම සුන්දර මහනුවර නගරය සුන්දරව තබා ගැනීමේ විශාල ප්‍රයත්නක අපේ දරුවන් නිරත වෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් වෙනුවෙන් මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලය සියලු දෙනා ඒ වගේම මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු ඒ දරුවන් විශාල කැපවීමකින් ඔවුන් සඳහා විශාල මෙහෙයක් ඉටු කරා. ඉතින් අපි ඒ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. ඒ දළදා වහන්සේගේ දළදා ආශිර්වාදයෙන් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්. වණක්කම්. අස්සලාමු අලයිකුම්. ITV LK. Innovate, inform, impact.